ගයිස් කොහොමද ඉතින් ඔයාලට මුලින්ම මගේ ආදරණීය යාළුවෝ හැමදෙනාටම සුබ පතනවා ලැබුවා වූ නව වසර හැමෝටම සුබ වෙන්න කියලා. මේ බ්ලොග් එක ඇත්තටම අලුත් අවුරුද්ද බ්ලොග් එකක් නෙමෙයි පරණ අවුරුද්ද බ්ලොග් එකක්. උත්සව කාලය පුරාටම මම ගොඩාක් කාර්යබහුල වුණා. ඒකට හේතුව තමයි අලුත් අවුරුද්ද සමරන්න කලින් මමයි මගේ පුතයි ඉතාලියේ ඉඳලා ලංකාවට යන්නයි මේ ලෑස්තිය. ඉතින් උත්සව කාලේ කටයුතුයි ලංකාවට යන ලෑස්ති වුණ මේ ගමනයි හින්දා මම හිතුවටත් වඩා ගොඩාක් කාර්යබහුල වුණා. ඉතින් අපි හැමෝටම වැදගත්ම දේ තමයි අපේ පවුල. ඉතින් මේ ගමන යන්න දවස් දෙකක් වගේ ඇතුළත තමයි මම තීරණය කරේ. ඔයගොල්ලෝ හැමෝම දන්නවනේ ඉතාලියේ මමයි මගේ පුතයි තනියම තමයි ජීවත් වෙන්නේ. ඉතින් අපේ පවුල සම්පූර්ණ වෙන්නේ ලංකාවට ගියාම තමයි. ඔන්න මේ වෙද්දී ගමනට අවශ්‍ය සියලුම දේවල් දැන් ලෑස්ති. අපි රෑ ෆ්ලයිට් එක තමයි ලංකාවට යන්නේ. දැන් මේ ටැක්සි එනකන් තමයි මේ බඩු ලෑස්ති කරලා තියෙන්නේ. හැමදාමත් වගේ රෑ 10ට විතර තියෙන ෆ්ලයිට් එක තමයි මේ පාරත් ලංකාවට යන්නේ. බබත් එක්ක යන්න ලීසි නිසා. ඉතින් එයාපෝට් එකට එන අතරමඟදී වීඩියෝස් ගන්න බැරුව ගියා. මේ වෙද්දී හැමදේම කරගෙන අපි දෙන්න චෙක් ඉන් වෙලා ඉවරයි. බබා එක්ක යන ගමනක් නිසා ඔන්ලයින් චෙක් ඉන් දාගත්ත කලින්ම වෙනදා වගේම ඒ වගේම එයාපෝට් එකට එද්දී ගොඩාක් බඩු වැඩියෙන් නැතුව ගානට අරන් ආවම කිසිම කරදරයක් නැතුව බබත් එක්ක ට්‍රැවල් කරන්න හරිම ලේසි. ඉතින් ඔයාලට පේනවනේ මම නිතරම ලංකාවට යනවා එනවා. මට ඉන්නේ ට්‍රැවල් කරන්න ආස බබෙක්. මගේ පුතාව මම පළවෙනිම පාරට ලංකාවට අරන් ගියේ අවුරුද්දයි මාස 3කින්. ඉතින් එදා ඉඳන් එයා හරිම ආසාවෙන් ලංකාවට යනවා එනවා. එයා හරි ආසයි ලංකාවට යන්න. දැන් එයාට ට්‍රැවල් කරන එක ගොඩක් හුරු වෙලා තියෙන්නේ. ඔන්න දැන් අපි මිලානෝ මල්පෙන්සා එයාපෝට් එකේ ඩියුටි ෆ්‍රී ඒරියා එකේ තමයි ඉන්නේ. මම පුතත් එක්ක ට්‍රැවල් කරද්දී ඩියුටි ෆ්‍රී යනවා නම් ගොඩක් අඩුයි. ඒකට හේතුව තමයි බබාලා shopping කරන්න වැඩි කැමති නැන්නේ. බබාලා shopping කරන්න කැමති එයාලගේ toys වගේ දේවල්. ඉතින් ගමනක් යද්දිම බබෙක්ට බෝරින් කරන්න හොඳ නැහැ. මම ඩියුටි ෆ්‍රී shopping කරේ නැති වුණාට මගේ පොඩි මෑන්නා ඩියුටි ෆ්‍රී යනවා. අපි ට්‍රැවල් කරද්දී එයා ඩියුටි ෆ්‍රී එකෙන් එයාට කැමති දෙයක් තිබ්බොත් මම නැවතිලා ඒක අරන් දෙනවා. ඉතින් මේ තමයි එයා ගන්න දේවල්. එයා ටොෆි පැකට් එකක් හරි චොක්ලට් හරි සීනි බෝල ඒ වගේ දේවල් තමයි. ඉතින් එයා ගත්තු දේත් අරගෙන එයා ආසාවෙන් අපේ ෆ්ලයිට් ඩෙස්ටිනේෂන් එකට යන ගමන් තමයි මේ ඉන්නේ. වෙනදා නම් ඉතින් කඩේකින් දෙයක් ගත්තු ගමන් එයා මට ඒක ඕපන් කරලා ඉල්ලනවනේ. දැන් ඉතින් එයා එහෙම ඒක ඕපන් කරලා ඉල්ලලා අඬන්නේ නැහැ. එයා දන්නවා අපි මේ දුර ගමනක් යන්නයි ලෑස්ති වෙලා තියෙන්නේ කියලා. ඉතින් එයා ඒකත් ලස්සනට අතින් අරගෙන ඇවිදගෙන යන්නේ මේ ෆ්ලයිට් එකට යන ගමන්. ඉතින් මගේ පුතා ඉතාලියේ ඉපදුනේ. ඒ වුණාට එයා ලංකාවට මාරම ආසයි. එයා විතරක් නෙමෙයි මමත් ලංකාවට මාරම ආසයි. පිට රටක ජීවත් වෙන ලංකාවේ බහුතරයෙක්ගෙන් ඇහුවොත් ඒක තමයි කියන්නේ. ඉතින් ඔන්න අපි දෙන්නගේ හැමදේම කරගෙන දැන් මේ ෆයිනල් ගේට් එක ගාව තමයි දැන් ඉන්නේ. හැමදාමත් වගේ ට්‍රැවල් කරනකොට මම කරන දේවල් ටිකක් තියෙනවා. ඒ තමයි පුතාට සෙල්ලම් කරන්න අලුත් සෙල්ලම් බරු ටිකක් ගන්නවා. ඒ ටික මම දෙන්නේ ගේට් එකකදී. එහෙම කරන්න ප්‍රධානම හේතුව තමයි දැකලා නැති අලුත් සෙල්ලම් බඩුවක් එයාට බෝරින් වෙච්ච වෙලාවකදී දුන්නහම එයාට ඒක අලුත් දෙයක් නිසා එයා ගොඩාක් වෙලා ඒකෙන් සෙල්ලම් කරනවා. ඒ නිසා ට්‍රැවල් කරන්න බඩු ගද්දී මම එයාට සෙල්ලම් බඩු ටිකක් ගන්න අමතක කරන්නෙම නැහැ. ඔන්න ඉතින් අපි බෝඩ් වෙන වෙලාව හරි පේනව නේද එක්කෙනෙකුට තියෙන හදිස්සිය. මේ වෙද්දී ඉතින් අපි ගොඩක් වෙලා ඉඳන් එයාපෝට් එකේ ඉන්නේ. ඉතින් පුතාට ඉවසිල්ලක් නැහැ ෆ්ලයිට් එකට ගිහිල්ලා ඉඳ ගන්නකම්. ඒ හින්දා තමයි එයා මාවත් අතහැරලා මේ නටනට ෆ්ලයිට් එක පැත්තට යන්නේ. ඉතින් මම ඔයාලට හැමදාමත් කියනවා වගේ දරුවන්ට ජීවිතේ ලස්සන මතක සටහන්ම ඉතුරු කරන්න ළමයින්ට ලස්සන මතක ඉතුරු කරන්න ගොඩාක් සල්ලි වියදම් කරන්න ඕනේ කියලා මම කියන්නේ. ඒගොල්ලන්ව පුංචි හරි ගමනක් ගෙනහිල්ලා එයාලට ලබා දෙන සතුට එයාලට හරිම වටිනවා. ඔන්න අපි මේ වෙද්දී ඉතින් ෆ්ලයිට් එකට බෝඩ් වෙලා ඉන්නේ. වෙනදා වගේම මටයි පුතාටයි වින්ඩෝ ෂීට් එකක් බුක් කරගත්ත කලින්ම ඒ දේවල් මම යූෂුවලි ට්‍රැවල් කරන්න කලින්ම ලෑස්ති කරගන්න දේවල්.
යන සංචාරයේ පුරාවට මටත් පුතාටත් පහසුව යන්න පුළුවන් වෙන්න නිසා තමයි මේ දේවල් මං කලින්ම ලෑස්ති කරගන්නේ. පුතා නම් හැමදාම වගේ ෆ්ලයිට් එකට ආපු ගමන් කරන්නේ එයා කැමති ෆිල්ම් එකක් හරි වීඩියෝ එකක් හරි එයාගේ ස්ක්‍රීන් එකේ දාගන්න එක. චූටි කාලේ නම් ට්‍රැවල් කරද්දී එයාට නොතේරෙන හින්දා එයා ඔහේ නිදාගෙන ගිය එක තමයි කරේ. ඒත් දැන් එහෙම නෑ. යන ගමන මොකද වෙන්නේ කොහොමද වෙන්නේ කියන එක එයාට දැන් හොඳ අවබෝධයක් තියෙනවා. ඉතින් යන ගමන එයා ගොඩාක් එන්ජොයි කරනවා. ෆ්ලයිට් එක ටේක් ඔෆ් කරන්න නියමිත වෙලාවට වඩා විනාඩි 40ක් විතර ඩිලේ වුණා. ඉතින් ෆ්ලයිට් එක ඇතුලේ අපි විනාඩි 40ක් විතර හිටියා. ඒත් පුතාගෙන් නම් මට කිසිම කරදරයක් නැහැ. එයා එයාගේ පාඩුවේ එයාට ආස දේවල් බල ඉන්නවා. ඉතින් මේ වෙද්දී අපි මගක් ඇවිල්ලා ඉන්නේ. ඔන්න දැන් අපිට ඩිනර් එක ආවා. ඩිනර් එකට තිබ්බේ ඉතාලියන් මෙනු එකක්. මම ගත්තේ ස්මෑෂ් පොටේටෝ ඇන්ඩ් ලෑම්බ් කරි එකක්. ඊට අමතරව පාස්ටා සැලඩ් එකක් තිබ්බා. රසම රස ඩෙසර්ට් එකක් තිබ්බා. චීස් කේක් එකක්. ඔයාලා ෆ්ලයිට් ෆුඩ් එකක් අරන් ඉවරුනහමත් මතක ඇතුව ලස්සනට පිළිවෙලට ඒ ට්‍රේ එක ආපහු එයා හොස්ටස්ට බාර දෙන්න. පළවෙනි ෆ්ලයිට් එකේදී මමයි පුතයි දෙන්නම නිදාගත්තේ හරිම අඩුවෙන්. පුතා නම් පැයකමාරක් විතර තමයි නිදාගත්තේ. මුලින්ම මට කියන්න අමතකුණා මේ පාරත් අපි දෙන්නා ට්‍රැවල් කරන්නේ වර්ල්ඩ් බෙස්ට් එයාලයින් එකත් එක්ක කටාර් එයාවේස්. ඔන්න දැන් ඉතින් අපි කටාවලට ඇවිල්ලා ඉන්නේ. අපි දෙන්නගේ ඊළඟ ෆ්ලයිට් එක තවත් පැය 3:00මාරකින් වගේ තමයි තියෙන්නේ. පුතා නම් ඉතින් හරිම ෆ්‍රෙෂ් එකේ ඉන්නවා. කටාර් එයාවේස් එක තෝරගන්න ප්‍රධානම හේතුව තමයි බබාලට සෙල්ලම් කරන්න හොඳ ප්ලේ ඒරියාස් තියෙනවා. බැස්සට පස්සේ මුලින්ම අපි දෙන්න කරේ අපි දෙන්නගේ ෆ්ලයිට් ටයිම් ටේබල් එක බලාගන්න එක. ඊට පස්සේ අපි දෙන්න ට්‍රාන්ස්ෆර් ක්ලියර් එකට ආවා. ට්‍රාන්ස්ෆර් එකට ඇවිල්ලා අපි දෙන්නගේ බඩු අපි දෙන්නගේ අනිත් හැමදේම ස්කෑන් කරලා සිකියුරිටි චෙක් කරාට පස්සේ ඔන්න අපි දෙන්න එයාපෝට් එකේ ඩියුටි ෆ්‍රී ඒරියා එකට ඇවිල්ලා ඉන්නේ. ඩියුටි ෆ්‍රී එක හරහා ඕගොල්ලන්ට අදාළ ගේට් එකට යන අතරමඟ ඔයාලට හම්බෙනවා මේ වගේ ලස්සනට හදපු කැලයක් වගේ තැනක්. ඉතින් කටාර් එයාපෝට් එක කියන්නේ ඇත්තටම නැවතිලා ඉන්න හිතෙන තැනක්. මම ඔයාලට කලින්ම කිව්වනේ බබාලට ප්ලේ ඒරියාස් ගොඩාක් තියෙනවා. බබාලට විතරක් නෙමෙයි ට්‍රැවල් කරන පැසෙන්ජර්ස්ලට ඔයාලගේ අනිත් ෆ්ලයිට් එකට යන්න වෙලාව තියෙනවා නම් මෙතනට වෙලා ඔයාලට කරන්න ගොඩාක් දේවල් තියෙනවා. ඇත්තටම මේක එයාපෝට් එක ඇතුලේ හදලා තියෙන ඉන්ඩෝ ලොකු ගාඩන් එකක්. සමහර පැසෙන්ජර්ස්ලා ඉන්නවනේ පැය 7 8 10 ඔය වගේ එයාපෝට් එක ඇතුලේ නැවතිලා ඉන්න වෙනවා ඊළඟ ෆ්ලයිට් එකට යනකම්. ඉතින් මේ එයාපෝට් එක ඇතුලේ ගාඩන් එකේ ඕන තරම් ඉඩ තියෙන ඔයාලට රෙස්ට් කරන්න. ඩියුටි ෆ්‍රී shopping කරාටත් පස්සේ ඔයාලට ඉන්න තවත් වෙලාවක් තියෙනවා නම් අනිවාර්යෙන් මේ ගාඩන් එකට යන්න. බබාලත් එක්ක ඇවිල්ලා ඉන්න අම්මලාට තාත්තලාට නම් ඒක හරිම සහනයක්. ඕගොල්ලන්ගේ ෆෝන් එක charge කරගන්න, ලැප් එක charge කරගන්න අවශ්‍ය charging points මේ ගාඩන් එක ඇතුළේම බංකුවල හයි කරලා තියෙනවා. ඉතින් අපි දෙන්න හොඳට ඇවිද්දාට පස්සේ මේ පාක් එකේ වටේ ලොකු රවුමක් අපි දෙන්න ගියා. ඊට පස්සේ බලන්න තියෙන දේවල් බලලා ඇවිල්ලා අපි දෙන්න ටිකක් රෙස්ට් කරන්න ඉඳගත්තා. ඔන්න මේ වෙලාවේදී මම පුතාට ටැබ් එක ටිකක් දුන්නා. මොකද තවත් පැය එකමාරක් විතර අපි දෙන්න මෙතන රැඳිලා ඉන්න ඕනේ. මේ වෙදි පැය දෙකමාරක් විතර නම් ගිහිල්ලා ඉතුරු පැය එකමාරක් පුතාට බෝරින් වෙන්නේ නැතුව එයාව හොඳ ඇක්ටිව් එකේ තියාගන්න ඕන නිසා මම ඉතින් එයාට ටැබ් එක ටිකක් දුන්නා. එයාපෝට් එකේම Wi-Fi ලයින් එක ඔයගොල්ලන්ට අල්ල ගන්න පුළුවන්. මේ හිටපු පැය ගාන පොඩ්ඩක්වත් අපහසුයක් නැතුව හරිම සන්තෝෂෙන් හිටිය පුතා. ඇත්තටම මේ වගේ ගමන් වලදී මට ආස කරන දේට නෙමෙයි පුතා ආස කරන දේ ළඟ තමයි නැවතිලා කාලය ගත කරන්නේ. ඒකෙන් වෙන්නේ එයා හරි කැමැත්තෙන් මේ ගමන යන එක. අපි ගේට් එකට යන අතරතුර එයාට හම්බුණා මේ බයිසිකල් වල යන සත්තු වගේක්. එයා එතනත් නැවතිලා ගොඩාක් වෙලා හිටියා.
ඇත්තටම පොඩි අයට විතරක් නෙමේ ඒක දිහා බලන අපිටත් හරි ආසයි. මේවා යකඩින් තමයි හදලා තියෙන්නේ. පුතාට නම් ඕනුනේ මේ පොලිමට යන සත්තුත් එක්ක එයාටත් ඉඳගෙන යන්න. මට ඒක තේරුනේ එයා මේ බයිසිකලෙට නගින්න හදද්දි. ඉතින් ඊට පස්සේ කොහොම හරි මම පොඩි සද්දයක් දාලා එයාට මේ බයිසිකල් වල නගින්න දුන්නේ නෑ. අපේ වෙලාව හරියාගෙන එනවා කියලා හිතුණාම අපි දෙන්නට අදාළ ගේට් එකට යන්න අපි දැන් මේ පිටත් වුණා. අපිට අදාළ ගේට් එක මේ ළඟමයි තිබ්බේ. ෆ්ලයිට් එකට බෝඩ් කරන්න පැයකට කලින් අපි දෙන්න අපිට අදාළ ගේට් එක ළඟට ගියා. ගේට් එක ඇතුළෙත් පැයක් විතර කාලයක් ඉන්න ඕන නිසා මම ඊට කලින් පුතාව අරගෙන ගේට් එකට ඇවිල්ලා ඉඳගන්නේ නැහැ. මොකද එතකොට එයාට ටිකක් කම්මැලි වෙනවා. අදාළ වෙලාවටම වෙද්දි තමයි මම ගේට් එකට සාමාන්‍යයෙන් එන්නේ. ඉතින් පුතා මෙතනත් සෙල්ලම් කර කර හිටියා. එයා මේ වෙද්දිත් අර මම කලින් එයාට අලුතින් ගත්තු සෙල්ලම් කාර් ටික එක්ක සෙල්ලම් කර කර තමයි ඉන්නේ. ඉතින් ඔන්න ඕක තමයි හේතුව එයාපෝට් එකේදී අලුත් සෙල්ලම් බර ටිකක් එයාට දෙන එක. අද නම් ඔන්න කටාර වලට වැස්ස. කටාර් කියන්නේ සාමාන්‍යයෙන් තදින් පායන රටක්නේ. ඔන්න අද තමයි මම පළවෙනි වතාවට මෙහෙදි වැස්ස දැක්කේ. කටාර් ඉඳලා ලංකාවට යන ෆ්ලයිට් එකේ නම් කිසිම දෙයක් ඩිලේ වුණේ නැහැ. වෙලාවට වුණා හැමදේම. ඔන්න අපි දැන් අපේ ෆ්ලයිට් එකට ඇවිල්ලා අපේ සීට් එකට ඇවිල්ලා හිඳගත්තා. මම නම් හරීම නිදිමතෙන් තමයි මේ ෆ්ලයිට් එකේදී හිටියේ. මොකද ඉස්සෙල්ලා ෆ්ලයිට් එකේදී පුතා ගොඩක් නිදාගත්තේ නෑනේ. ඉතින් ඒ නිසා මමත් නිදාගත්තේ නෑ. මේ ගමනේදී අපි දෙන්න පැයක් එකමාරක් වගේ තමයි නිදාගත්තේ. ඉතින් ඒක නිසා දෙවෙනි ෆ්ලයිට් එකේදී අපි දෙන්න ටිකක් නිදාගත්තා. මට මේකෙදි හම්බුණ මීල් එකවත් වීඩියෝ කරගන්න බැරුව ගියා. ඇත්තටම මට අමතක වුණා. අපි දැන් ලංකාවට ගොඩක් කිට්ටු කරලා තියෙන්නේ. මම අන්තිමට ෆිල්ම් එකක් බැලුවා. ඒකත් සිංහල ෆිල්ම් එකක්. පුතත් ඒ ආස වීඩියෝස් බැලුවා. මේ සීත කාලේ සීතල රටක ඉඳලා ලංකාවේ අපේ රට උඩින් පේද්දී පුදුම සතුටක් තමයි දැනෙන්නේ. මේ වෙද්දී අපි දෙන්නට නම් ගොඩක් මහන්සි. මොකද දෙන්නම ගොඩාක් නිදාගත්තේ නැති නිසා. ඔන්න ඉතින් දැන් අපි ලංකාවට ලෑන්ඩ් කෙරුවා. ඉතින් ගිය අවුරුද්දෙත් නත්තලයි අලුත් අවුරුද්දයි ලංකාවේ තමයි මමයි පුතයි ගත කරේ. 2026 අවුරුද්දත් මගේ මයත් එක්ක පටන් ගන්න පුළුවන් වුණ ගැන මට හරිම සන්තෝෂයි. ඉතින් වෙනදා වගේම මේ වෙද්දී මගේ මහත්තයා එයාපෝට් එකට ඇවිල්ලා හිටියා. පවුලක වටිනාකම කොච්චරද කියලා දැනෙන්නේ, දෙන්නෙක්ගේ බැඳීමේ වටිනාකම කොච්චරද කියලා දැනෙන්න දෙන්නෙක් ඈතට වෙලා ජීවත් වෙන්න ඕනේ. ඉතින් යාළුවනේ ඔන්න අපේ ජීවිතේ ලස්සනම දවස් ටික ආයෙත් පටන් ගන්නවා. එයාපෝට් එකෙන් එළියට එද්දි නම් මට වීඩියෝස් ගොඩක් කරගන්න හම්බුන්නේ නැහැ. ඉතින් මං හිතනවා වෙනදා වගේම මගේ ජීවිතේ තවත් ලස්සන අත්දැකීමක් ඔයගොල්ලොත් එක්ක බෙදාගත්තා කියලා. ආයෙත් ඉක්මනින්ම හම්බෙමු. එතකන් හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. ගිහින් එන්නම්. බයි.